සුබ දවසක් අද දවසේත් අපි ඔබට ගෙනවා රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම සම්බන්ධයෙන් ඉතින් ශ්‍රී ලංකා පොලිසිය උප පොලිස් පරීක්ෂක මෙන්ම පොලිස් කොස්තාපල් තනතුරු සඳහා ඔබට අයදුම් කළ හැකිය. පසුගිය නොවැම්බර් මාසයේ අපි කිව් පරිද්දෙන්ම මේ වසර තුල ශ්‍රී ලංකා පොලිසියේ නව බඳවා ගැනීම සිදුවන බව ඉතින් ඒ ආකාරයටම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ සතියේ ගැසට් නිවේදනයට අදාළව ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල් හා උප පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් අපගේ bestoffice.com වෙබ් අඩවිය නිරන්තරයෙන්ම ඔබට ඉතා ඉක්මනින් රාජ්‍ය සේවය මෙන්ම පෞද්ගලික අංශයේ බඳවා ගැනීම සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරනවා. ඉතින් අපි ගිය වසරේ කිව්ව පරිද්දෙන්ම රාජ්‍ය සේවයෙන් බඳවා ගැනීම ඉතා ඉක්මනින්ම ඔබට ගෙනෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝ නරඹමින් ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා අයදුම් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගන්න අප සමග රැඳින්න අපගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. දිනපතා පළවන රැකියාව අවස්ථා සඳහා bestoffice.com වෙබ් අඩවියේ ඔබට පුළුවන් ඉල්ලුම් කරන්න. ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක පිරිමි තනතුර සඳහා මෙන්ම ආධුනික පොලිස් කොස්තාපල් තනතුර සඳහාද අයදුම්පත් කැඳවා තිබෙනවා. ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන් වන ඔබට එස්නා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින 2025 දිනට පෙර ඔබ විසින් අදාළ අයදුම්පත් යොමු කළ යුතුයි ආකෘතියට අනුව. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයන් මගින් බදවා ගනු ලබනවා. ඉතින් ඒ සඳහා මාසික වැටුප 91,630ක මාසික වැටුප් ප්‍රමාණයක් සහිතව ඔබට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින ජීවන වියදම් දීමනාව තිරේ දිස්වන පරිදි එම දීමනාවන් හිමි වෙනවා. ඒ වගේම මේ තනතුර සඳහා මූලික වයස් සීමාව අවශ්‍ය වයස් සීමාව ලෙස සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 18ත් 26ත් අතර විය යුතුය. දැනට ශ්‍රී ලංකා පොලිසිය රාජකාරී නියුතු පොලිස් නිලධාරියා අයදුම් කරන්නේ නම් අවසන් දිනට වයස අවුරුදු 28 දක්වා අයදුම් කිරීමේ හැකියාව පවතින. ඉතින් මේ ආකාරයෙන් වයස අවුරුදු 18ත් 26ත් අතර ඔබට අයදුම් කිරීමේ හැකියාව පවතින ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා ඉහළ වැටුප් සමගින් අධ්‍යාපන සුසුකම් ලෙස අධ්‍යයන පොදු සහතික බද්ධ සාමාන්‍ය පෙළ විභාගයෙන් මාධ්‍ය භාෂාව හා ගණිතය විෂයන් ඇතුළු සම්මාන සාමර්ථ්‍ය 4ක් සහිත එකවර විෂයන් 6කින් සමත් වීම, ගණිතය හා සිංහල ඇතුළු ගණිතය සහ සිංහල විෂයන් සඳහා සී සාමර්ථ්‍ය ලබා තිබිය යුතුය. උසස් පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 3 සමත් වීම, ඕනම විෂයන් කාණ්ඩයකින් එක්වරකදී විෂයන් 3ක් සමත් වී තිබිය යුතුය. එවැගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විෂය වර්ගීකරණය 91-44 දරන විද්‍යා විෂය යුගලය එක් විෂයක් ලෙසද 42-45 දරන ගණිත විෂය යුගලයේ විෂයක් ලෙස සලකා විභාගයේ සමත් වීම විෂය සංඛ්‍යාව තීරණය කරනු ලබනවා. එවැගේම සාමාන්‍ය පෙළ විභාගයේ තාක්ෂණ විෂය ලිඛිත පරීක්ෂණයෙන් අසමත් වීම, එම විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ සමත් වූ දෙම විෂය අසමත් ලෙස සලකනු ලබනවා. ඒ වගේම වෛකල්පිත දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල භාෂා උපස සාමාන්‍ය පෙළ විෂය ධාරාවට ඇතුළත් නොවන එම විෂයන් සමත් වීම උපස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීමක් ලෙස ගණනය කරනු ලබන්නේ නැහැ අතිරේක විෂයන්. ඒ වගේම කායික සුදුසුකම් ලෙස උස අඩි 5 අඟල් 6ක් හෝ ඊට වැඩි විය යුතුය. සෙන්ටිමීටර් 167.4ක්, පපුව අඟල් 32ක් එහෙම නැත්නම් සෙන්ටිමීටර් 81.28ක්. එවගේම සෑම අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක රාජකාරී කිරීමේ හැකියාව තිබිය යුතු වගේම දෘෂ්ටි පිළිබඳව සඳහන් කර ඇසේ අවම දෘෂ්ටිය 6.12ට අඩු නොවිය යුතුය. ඇසක දෘෂ්ටිය 6.6ක් වන ලෙස අනිකුත් ඇසේ 6.18ක් ලෙස සටහන් විය යුතුය. පොලිස් සේවයේ කරුත්වයට නොගැලපෙන රාජකාරී බාධා විය යන්නේ කෘත්‍රිම ශාරීරික වෙනස්කම් නොතිබ යුතුය. විශේෂයෙන්ම පච්චාදිය ශරීරයේ කොටා නොතිබිය යුතු බව තමයි මෙයින් අදහස් කරන්නේ. වගේම වෙනස් සුසුකම් ශ්‍රී ලාංකික පුරවැසි යහපත් චරිතයක් දිවයින ඕනන් ප්‍රදේශයක සේවය කිරීමට අයදුම්කරුවෙකු අවිවාහක විය යුතුයි. දික්කසාදුවන්, බැඳගුවන් හා අවිවාහක දරුවන් සිටින අයවලු සුසුකම් නොලබයි. අවිවාහක අයදුම්කරුවන් තමයි මේ සඳහා අයදුම් කළ හැක්කේ. ඒ වගේම මූලික පරීක්ෂණයන් පවත්වා තමයි තනතුර සඳහා බදවා ගැනීම සිදු කරන්නේ. තිරේ දිස්වෙන්නේ ආකාරයට තෝරා ගන්නු ලැබෙන. ඉතින් මෙන්න මේ මූලික පරීක්ෂණයන් තිබෙන දුරදිවීම සඳහා විනාඩි 3ක් ඇතුළත දුරදිවීම සිදු කළ යුතුය. ලකුණු 30ක් ලැබෙනවා. ඒ වගේම මේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නිර්දේශ සහිතව තමයි මේ ඔවුන්ගේ පරීක්ෂණ මණ්ඩලය විසින් මේ වෘත්තු දීමේ හැකියාව මැන ලබන පරීක්ෂණයන් සිදු කරන්නේ. තිරේ දිස්වන පරිදි මේ පරීක්ෂණයන්ට ඔබ වාජනීය විය යුතුය. ඒ වගේම
අවබෝධය හා භාෂා හැකියාව සඳහා මූලික පරීක්ෂණයේද අවබෝධය හා භාෂා හැකියාව සඳහා උපරිම ලකුණු 40යි විනාඩි 45ක් තුළ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණයට ලකුණු 60ක් ලැබෙන පැයක් ඇතුළත සමත් වීම 100ට ලකුණු 40ක් ලබා ගත යුතුය. ඉතින් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී සලකා බලනු ලබන්නේ අතිරේක අධ්‍යාපන සුසුකම් භාෂා දැනුම පරිගණක හැකියාවන් ක්‍රීඩා කුසලතාවයන් නායකත්ව ප්‍රජා සේවාවන් හා සම්මුඛ පරීක්ෂණයේ මණ්ඩලය ඇගීම් සඳහා තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ සඳහා ඔබට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බදවා ගැනීමේ ක්‍රියාපටිපාටි වන්නේ ලිඛිත විභාගයෙන් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ලබා ගන්න ලකුණු සංඛ්‍යාව එකතු කොට අයදුම් කරුගේ ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව අවරෝහණ ක්‍රමයට සකස් කරන ලැබීම ලකුණු අනුපිළිවෙලට අනුව පුරප්පාඩු සංඛ්‍යාවෙන් 125ක් අයදුම් කරුවන් ගණනක් පසුබිම් පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ සඳහා කැඳවායින් සමත් වන අයදුම් කරුවන් පුරප්පාඩු සංඛ්‍යාව මත බදවා ගන්න පුරප්පාඩු 100ක් තියෙන 125 දිනක් මේ සඳහා කැඳවීම් ලබන බව තමයි මේ කියන්නේ. ඉතින් මේ ආකාරයට වෛද්‍ය පරීක්ෂණ සහ මේ සියල්ලකින් අනතුරුව තෝරා ගැනීම බදවා ගැනීම සිද්ධ කරන ඒ වගේම පත්වීම් ස්ථිර කිරීමත් වසර 3ක පරිවාස කාලයකට යටත්ව පත්වීම් ස්ථිර කරනු ලබන්නේ. ඉතින් මේ බදවා ගැනීම සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් ඔබට පුළුවන් මේ සඳහා ඉල්ලුම් කරන්නට. ඒ වගේම මේ කාර්යක්ෂමතා කඩින් විභාග වලින් අනතුරුව තමයි පත්වීම් විස්තර වෙන්නේ. ඉතින් අයදුම් කරුවන් පහත දැක්වෙන ලිපි ලේඛන පිටපත් අයදුම් පත්‍රයට අමුණා එවීම කළ යුතු පැන සහතිකයේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් අධ්‍යාපන සුසුකම් සනාථ කිරීමේ වූ සහතික තමයි මේ සමග එවිය යුත්තේ. ඉතින් ඔබට මේ පිළිබඳව ගැසට් නිවේදනය මගින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ අයදුම් කිරීම සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය වැඩ බලන පොලිස්පතිවරයාගේ නිවේදනයටත් තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කළේ. වගේම ආධුනික උපපොලිස් පරීක්ෂක සඳහා අයදුම් කිරීමේ අයදුම්පත මේ ආකාරයට තමයි පෙන්눔 කරන්නේ. ඔබේ අයදුම්පත ලබා ගනිමින් ඔබට පුළුවන් ඒ සඳහා ඉල්ලුම් කරන්න. ඔබට අවශ්‍ය නම් අපගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් අපේ WhatsApp දුරකථන අංක ඔස්සේ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මීට අමතරව ආධුනික පොලිස් කොස්තාපල් තනතුර සඳහාද පොලිස් කොස්තාපල් පිරිමි තනතුර සඳහාද අයදුම්පත් කැඳවනු ලබනවා. ඉතින් ඔබටත් පුළුවන් ඒ සඳහා ඉල්ලුම් කරන්න 2025/7/21 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහාද වැටුප් සම්පූර්ණ වැටුප ඔබට හිමි වෙන 71420ක වැටුපක්. ඒ වගේම ගැසට් නිවේදනයට අනුව වයස අවුරුදු 18ත් 25ත් අතර විය යුතුයි. අපොස සාමාන්‍ය පිළ විභාගයෙන් මධ්‍ය භාෂාව සම්මාන සාමාර්ථ සහිතව සමත් වීමත් විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතවත් ගණිත විෂය දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීමත් ගණිතය සඳහා සාමාර්ථයක් තිබුණත් පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් විය යුතුය. එකවර හෝ දෙවරකට වාර දෙකකට වැඩි වාර දෙකකට නොවැඩි ගණනකදී සමත් වීම විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ අර කියු පරිදිම තිරේ දිස්වන පරිදි සාමාන්‍ය පෙළ විභාගයේ තාක්ෂණික විෂයන් වල ලිඛිත පරීක්ෂණයේ සමත් වීමම විශේෂතා ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් වීම විෂය සමත් කොට සලකනු ලබනවා. කාණ්ඩ විෂයන් වල තිබෙන සම්මාන සලකා බැලීමෙන් නැති බව තමයි පෙන්වන්නේ. ඒ වගේම කායික සුසුකම් උස අඩි 5 අඟල් 4ක් විය යුතු සෙන්ටිමීටර් 162යි පපුව අඟල් 30ක් විය යුතු බව තමයි පෙන්වු කරන්නේ. අවශ්‍ය සුසුකම් ලෙස මේ ආකාරයෙන් යෝග්‍යතා පරීක්ෂණයෙන් අනතුරුව තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. ඔබට පුළුවන් ශ්‍රී ලාංකික පුරවැසියෝ ඔබට යහපත් සෞඛ්‍යකින් එබී ඔබට අවිවාහක අයදුම් කරුවන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. මේ ආකාරයෙන් තිරේ දිස්වන පරිදි වෛද්‍ය පරීක්ෂණයන් ඒ වගේම යෝග්‍යතා පරීක්ෂණයන්ට මුහුණ දීම සිදු වෙනවා. ඒ වගේම භාෂා හැකියාව සහ සාමාන්‍ය දැනීම ආදී අවබෝධය පරීක්ෂණයන්ට ලිඛිත විභාගයකට මුහුණ දීමේ හැකියාව මුහුණ දී යුතුය. එයින් ලකුණු ලබා දෙන ආකාරය මේ ආකාරයෙන් දක්වන. ඉතින් ඔබට පුළුවන් ආධුනික පොලිස් කොස්තාපල් තනතුර මෙන්ම පොලිස් පරීක්ෂක තනතුර සඳහා ඉල්ලුම් කරන්න. තිරේ දිස්වන පරිදි අවශ්‍ය සුසුකම් මේ දික්වෙන් පෙන්වු කරන්නේ ඔබට මේ අයදුම්පත ඒ සඳහා ඉල්ලුම් කරන අයදුම්පත. ඉතින් මේ ආකාරයෙන් ඔබට තනතුරු දෙකක් සඳහා ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින පොලිස් පරීක්ෂක තනතුරේ වගේම ආධුනික පොලිස් උපපොලිස් පරීක්ෂක තනතුරේ මෙන්ම පොලිස් පරීක්ෂක තනතුරේ උපපොලිස් පරීක්ෂක තනතුරේ සඳහා ඔබට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් පොලිස් කොස්තාපල් තනතුරත් උපපොලිස් කොස්තාපල් තනතුර සඳහා ඔබට ඉල්ලුම් කළ හැකියි.